ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සන්තෝෂයි. අද අපි හම්බෙන්නේ ඊටම වැදගත් කාර්යයකට. වාස්තු දැනුම දීම සඳහා ඔයගොල්ලන්ට ලබා දීම සඳහා මම විශාල පොත් සංඛ්‍යාවක් ලිව්වා, මැගසින්ස් කරා. ඒ වගේම රූපවාහිනියේ සියත අයිතියෙන්, ඒ වගේම ගුවන් විදුලි පැත්තෙන් ගත්තොත් එහෙම ගුවන් විදුලි සංස්ථාව, ඒ වගේමයි ලක්කණ්ඩ මේ ආදී විවිධ මාධ්‍ය හරහා ඔයගොල්ලෝ ළඟට ආවා. ඊළ මම කරේ මොකද දැනුම බෙදුවා. දැන් ඔයගොල්ලන් හොඳ දැනුමක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ දැනුමක් තියෙනවා. ඉතින් මම කාලයක් තිස්සේ ඉඳන් කල්පනා කරපු එකක් තමයි මේක පහසුවෙන් ඔයගොල්ලෝ ළඟට ගේන ක්‍රමවේදයක්. එතකොට ඒ අතරට තමයි මම පසුගිය දවස්වල ඔයගොල්ලන්ට මේ ඩිජිටල් කම්පස් එකක් දුන්නා. ඒක ගේ ඇතුලේ මෙහෙම අරන් යනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක ගෙදර හරි වැරදි හොයාගන්න. ඒ වගේම ඉතින් එහා ගිහපු එකක් තමයි our home වාස්තු කියන එක. එතකොට our home වාස්තු ඇසිස්ටන්ට් V5 කියලා තමයි මේක අපි යොදාගත්තේ. මොකද මේකට ගොඩාක් මහන්සි වෙන්න උනා. ගොඩක් මහන්සි වෙන්න උනා. ඉතින් කොහොම හරි අවසාන ප්‍රතිඵලය ලබා ගත්තා. ඉතින් ඒක ඕගොල්ලන්ට දෙන්න තමයි මේ හදන්නේ. දැන් මේකේ ඕගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් මේකෙන් මේ බලන්න. දැන් මේක මෙහෙමයි තියෙන්නේ. ඕගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් අහන්න. ඇහුවාම ඕගොල්ලන්ට ඊටාම හොඳ උත්තරයක් හම්බ වෙනවා. දැන් මම මේක ටෙස්ටිං කරන්න මම කීප දෙනෙකුට දැම්මා. මේගොල්ලෝ කිව්ව එකක් තමයි සේගෙන් අහන එකට වඩා ඊට වඩා හොඳ විස්තරයක් දෙනවා. ඇත්ත. මොකද මේ ඩේටාබේස් එක සම්පූර්ණයෙන්ම මගේම මේ දැනුම තුලින් ගොඩනගපු එකක්. ඒ නිසා මේකේ වෙන වෙන දේවල් කිසි දෙයක් එන්නේ නැහැ. මේකේ එන්නෙම මගෙන් අහුවාම මම දෙන උත්තරේම තමයි. දැන් මේකේ වඩාත් දැන් අර ළමයා මට කිව්වහම මතක් වුණේ ඇත්ත නේනම් මම මගෙන් අහුවොත් උත්තරයක් මම ඉතින් මට ගොඩාක් කී ඉන්න බෑනේ. ඉතින් අනිත් අය තියෙනවා. මම සාමාන්‍ය එතන ගැලපෙන පොඩි උත්තර දුන්නා එච්චරයි. මේකෙන් වලට විශ්ලේෂණාත්මක පිළිතුරක් ලබා ගන්නට පුළුවන්. දැන් මේකේ කරන්නේ මෙහෙමයි ඇත්තටම. මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ පුළුවන් මේකේ ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරලා මේකෙන් ඉංග්‍රීසි වලිනුත් පුළුවන් ටයිප් කරලා ඔයගොල්ලෝ ගැටලුව මෙතන දාන්න. එහෙම නැත්නම් මෙතනින් වොයිස් එක දෙන්න. දීලා මේ අහන්න. බ්‍රහ්මපාදේ කියන්නේ මොකද්ද? මෙහෙම අහලා ඊට පස්සේ ඔයගොල්ලෝ මේක විමසන්න කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතන ඔන්න ඔහම එන්නේ. ඉතින් බ්‍රහ්මපාදේ කියන්නේ මොකද්ද කිව්වම දැන් මේක එයා පොඩි සර්ච් එකක් කරනවා. මම දීලා තියෙන data ටික එයා සර්චින් එකක් යන්නේ. ගිහිල්ලා ඊට පස්සේ ඔයගලන්ට පිළිතුර ලැබෙනවා. දැන් මේ බලන්න. මේක තමයි පිළිතුර මේ. බ්‍රහ්මපාද යනු වාස්තු විතරන නිවසක ඉදමක හෝ මධ්‍ය ලක්ෂ්‍ය වන අතර වාසු පුරුෂයාගේ හදවත සමාන පූජනීය ස්ථානයයි. දැන් ඔයාලට පේනවනේ මේ. මේව තියෙනවා. මේකේ ඉංග්‍රීසි එකක් තියෙනවා. දැන් මේක ඊටාම සාර්ථක විතර මගෙන් අහුණ බ්‍රහ්මපාදේ කියන්නේ මොකද? මම කියනවා ගේක හරියට මධ්‍ය ලක්ෂ්‍ය කියලා. ඒතකොට ඉතින් එයාට මට ඔය කී ඉන්න බෑනේ ඉතින්. දැන් මේකේ තලදා මාලිගාව, පිරමීඩ, වලව්, මැද මිදුල් මේ විශාල උත්තරයක් දෙනවා. මේක මේ වහලේ මේක එන්න බෑ මෙන්න මේ තැන්. එතකොට වෙන දේවල් මොනවද? ඊටාම සාර්ථක උත්තරයක් ගන්න පුළුවන්. දැන් ඒක නිසා මම කියන්නේ ඔයගලන්ට ඇත්තටම මේක පාවිච්චි කරන්න. මේක පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. දැන් එතකොට මට කෝල් කර අහන්න අවශ්‍යද නෑනේ. මගෙන් ඕන කෙනෙක් කෝල් කරොත් මං කියන්නේ අරකින් අහන්න කියලා. ඉතින් ඒක අහන්න නැතුව මට කෝල් කරන්න එපා. ඒ වගේම තමයි ඔයගලන්ට යම්කිසි පිළිතුරක් මේකෙන් ලබා ගන්න බැරි නම් ඒක ඒ කියන්නේ ඔයගලන්ට සැක සහිතන සැක වෙන්න කිසිම හේතුවක් නැහැ. එවනම් මට ඒක යොමු කරන්න. ඒක මං ඉල්ලා හිටිනවා. එතකොට දැන් මේකෙන් ගිහිල්ලා Tamanට මේ උත්තර ලබා ගන්න පුළුවන් වගේම තමයි ඔයගලන්ට පුළුවන් ඒ වගේම තමයි මේක ඉතින් මට නිකන් දෙන්න බෑනේ මේ වියදම් කරලානේ තියෙන්නේ. පොඩි මුදලක් අය කරන්න දාලා තියෙනවා මේ. තනි ගැටලුවට එක දවසක් ඕම මේ පොඩි වෙනස් වීම වෙයි තව තනි ගැටලුව නෙමෙයි ගැටලු කීපයක් එක දවසකට විතර දවස් දෙකකට ඕම මේක යනවා. තේරෙනවනේ? එතකොට දැන් ඒ වගේම තමයි දැන් මේකේ ඇතුල් කරනවා මගෙන් ඉගෙනගෙන ප්‍රායෝගික දැනුම තියෙන අයගේ නම් ලිස්ට් එකක්. එතකොට මෙතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඉන්න පළාත අනුව
බලලා ඒ මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් ඒ පැත්තේ ඉන්නවා නම් එයාගෙන් ඒ සේවය ගන්න. ඒ වගේමයි මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මගේ පොත් ගන්න. මෙතනින් ගිහිල්ලා මේ පොත් ටික ඔක්කොම මේකෙන් ගිහිල්ලා මේකෙන් මේ බලන්න පුළුවන්. ඒ වගේමයි දැන් ක්ලාස් එක. දැන් මේ ක්ලාස් එකක් ඇත්තටම ඉක්මනින්ම අපි පටන් ගන්නවා. මේ දැනුම ඔක්කොම එකතු කරපු ක්ලාස් එක. මේකේ ඒ වගේම ඇවිල්ලා මාත් එක්ක ඔෆිස් එකේ ඉඳන් ක්ලාස් එකකට කරන ෆිසිකල් ක්ලාස් එක කරන්න ලේස්ති කරලා තියෙනවා. ඒක තමයි අන්තිම මම කරන ක්ලාස් එක ෆිසිකල් ඈ. එතකොට කැමති අයට ඒක ජොයින් වෙන්න පුළුවන්. ඉතින් හුඟක් අය ඔන්ලයින් තමයි අහන්නේ. ඔන්ලයින් කතා කරන අයටත් මට කියන්න තියෙන්නේ අපේ ක්ලාස් එකක් අපි 23 වෙනිදාට පටන් ගන්න සූදානම් කරලා තියෙනවා. එදාට ඇත්තටම නොමිලේ මේ වැඩසටහන යන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් සහභාගී වෙන්න. ඉතින් මගෙන් ඉගෙන ගත්ත අය ඉන්න කොට හරියක් ඔයගොල්ලෝට ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් කොහොමද කියලා මේක හොඳ ලොකු වැඩසටහනක් තියෙන්නේ. එතකොට මේකේ අඳින්නත් පුරුදු කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ඔන්ලයින් කෝස් එකට කතා කරලා මේ තියෙන නම්බර් එකට කතා කරලා රෙජිස්ටර් වෙන්න ඉස්සෙල්ලාම පළවෙනි දවසේ ෆ්‍රී යන්නේ. දැන් ඒ වගේම තමයි දැන් මගේ සේවාවන් මොනවද කින්ද මන්ද මේකේ ඔක්කොම තියෙනවා ප්ලෑන් අඳින හැටි ගෙවල් බලන හැටි ප්ලෑන් එකක් ඇනලයිස් කරන හැටි ඔක්කොම තියෙනවා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. දැන් මේකේ විශේෂත්වයම තමයි ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන්. ඒකෙන් සාධාරණ සහ බියෙන් සැකෙන් තොර ඊටාම නිවැරදි පිළිතුරක් ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාවක් මේකෙන් තියෙනවා. මම අර කිව්වනේ මිනිස්සු අහන්නේ ප්‍රශ්නේ හරි අමුතු විදිහටනේ අහන්නේ. එහෙම බෑ. මේකේ අහන ප්‍රශ්නේ හරියටම අහන්න. දැන් අපි හිතමු මොකක් හරි දෙයක් ඔයගොල්ලෝ දානවා. අපි හිතමු අර ඉස්සෙල්ලම ප්‍රශ්නේ බ්‍රහ්මපාදය කුමක්ද කියලානේ මම දැම්මේ. බ්‍රහ්මපාදයට උදාහරණ දෙන්න. ඒක කොහොමද දෙන්නේ? ඒ වගේව කරන්න බෑ. ඉතින් අර ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒකට නිසි පිළිතුරක් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. දැන් මේක පැහැදිලි නේද? මේ software එක පාවිච්චි කරන්න. අපි නොමිලේ ඔයගොල්ලන්ට මේක දෙනවා සාමාන්‍ය ප්‍රශ්න 3ක් 5ක්. ඔයගොල්ලන්ට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහාට ඉතින් මුදල් අය කිරීමක් කරන්න සුළු මුදල් අය කිරීමක්. ඔයගොල්ලන්ට දිගු කාලිනවම තියා ගන්නත් පුළුවන්. මේ තියෙන විල ගණන් දිගු කාලිනව තියන්න පුළුවන්, සති ගණන් තියන්න පුළුවන්, මාසික තියන්න පුළුවන්, වෘත්තීය වශයෙන් ඕනෑ කෙනෙක්. වෘත්තීය වශයෙන් කරන අයට තේමත් පුළුවන්. දැන් පැහැදිලි වැඩි. එහෙමනම් මම හිතනවා මම මේක පුදුම මහන්සි වුණා. මම හිතුවා මගේ S2 පියාගන්න ඉස්සෙල්ලා මට මේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා. ඇත්තට මට ලොකු සැකයක් තිබුණේ. නමුත් කෙසේ හෝ මෙය අවසානයේ නිර්මාණයක් වශයෙන් එළිය දක්වන්න පුළුවන්කම වුණා. මොකද මේක ඇත්තටම මේ වැඩේ කරද්දී මගේ දැනුම අපේ ඔෆිස් එකේ ලහිරු ඉන්නවා. එයා මම එකතු වෙලා මේක දිගින් දිගටම කරලා ඊට පස්සේ යම්කිසි තැනකදී අපිට පේනවා නෑ මේක මෙහෙම කරොත් පොඩි ගැටලුවක් වෙන්න පුළුවන් ඉස්සරහට කියලා. මොකද මේ ඉස්සෙල්ලා මගේ වෙබ් පේජ් එකේදී මට ඒක දැනුම තියෙනවා. ඊට පස්සේ මට අතිරේක සහායක් ගන්නට සිද්ධ වුණා. ඒක ප්‍රසාද් තමයි ඒකට උදව් වුණේ. ඒ වගේම තමයි ඔෆිස් එකේ අනිකුත් අයත් මේ සඳහා සහාය දැක්වුවා. හොඳයි. එහෙමනම් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මතක තියාගන්න. දෙවෙනි කාරණය තමයි අන්තිම ක්ලාස් එක ඇවිල්ලා කරන්න. කැමති නම් ඒකට ජොයින් වෙන්න. එහෙමත් බැරි නම් මොකටද වෙන්න ඕන? ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. ඒකට ජොයින් වෙලා තමන්ගේ දැනුම ලබා ගන්න. දන්නෝනේ. ගෙයක් බලන්න, ගෙයක් අඳින්න, ප්ලෑන් එකක් ඇනලයිස් කරන්න, සියලු දැනුම ඔයගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඒ හදලා දින පොඩි software ටිකක් ඒවත් තමයි නොමිලේ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරික වාස්තු කියන කොටසත් අපි දැන් තාම කරලා තියෙන කණ්ඩායම් කීපයකටයි අවසාන වශයෙන් මේ ක්ලාස් එකකුත් අපි තියන්න ඉන්නවා. එහෙමනම් අපි හම්බ වෙමු. ඉක්මනින්ම මේකට සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම දන්න අයට මේක කියන්න ඕනේ. ඒක තමයි මම ඉල්ලන යුතුයකම. දන්න අයට මේක කියන්න. එහෙනම් මින් ඉදිරියට මට කෝල්ස් එන එකක් නැහැ. බොහොම ස්තුතියි.